වින්මාර්ට් නවීකරණය කරන ලද අපගේ විලාසිතාගාරය මාර්තුදාසය බස් නැවතුම් පොළ පිටුපස හොරණ යන ලිපිනයේ සුප මොහොතින් විවෘත වන වගයි. පසුගිය 4 වනදා සහ 10 වනදා යන දින දෙකෙහි ගලෙන් බිඳුණු වැව පොලිස් වසමේ ස්ථාන දෙකකදී ආයුධ කොටස් සහ ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ හමු වී තිබෙනවා. ගලෙන් බිඳුණු වැව නිතුල් ගොල්ලෑව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ පතුරන් තොගයක් තිබෙන බවට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ ගුවන් හමුදා නිලධාරීන් ඒ පිළිබඳ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ දූෂණ මර්දන ඒකකය දැනුවත් කිරීමෙන් පසු පසුගිය 10 වනදා සවස් කාලයේ එම නිවස සෝදිසි කිරීමේදී නිවසේ තිබී T56 වර්ගයේ ජීව පතුරම් 128ක් පුහුණු පතුරම් 30කට ආසන්න ප්‍රමාණයක් හා යුද හමුදාව භාවිතා කරන වෙඩි නොවතින හිස් වැසුමක් මෙන්ම ගුවන් විදුලි යන්ත්‍රයක් හමු වී තිබෙනවා. මෙය චමින්ද කුමාරක නැමැති විශ්‍රාමික සෙබෙලුකගේ නිවසක් බව අනාවරණය වී ඇති අතර ඔහු මීට වසර කිහිපයකට ඉහතදී විදෙස් රටක සේවයට ගොස් ඇති අතර ඔහුගේ බිරිඳද නිවස අතහැර වෙනත් ප්‍රදේශයක ස්ථීර පදිංචියට ගොස් ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර පසුගිය 4 වනදා ගලින් බිඳුණු වැව පොලිස් නිල නිවසේ කසලගොඩේ තිබී අවි ආයුධ කොටස් සහ ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ හමුව තිබෙනවා. අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් පසු කහටගස් දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නියෝගයක් මත ඒවා විනාශ කර තිබෙනවා.